සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම. ගොඩක් සාදරයෙන් පිළිගන්න. IQ helper ඉතින් එන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ පළවෙනි ප්‍රශ්නය තමයි ඇමazon වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ කුමන රටටද? A. පේරු, B. කොලොම්බියාව, C. බ්‍රසීලය, D. වෙනිසියුලාව. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. බ්‍රසීලය. හරි. එහෙනම් අද දවසේ දෙවන ප්‍රශ්නයට යමු. අද දවසේ දෙවන ප්‍රශ්නය තමයි රුසියාවේ අගනුවර කුමක්ද? A. සෝචි, B. සාන්ත පීටර්ස්බර්ග්, C. කසාන්, D. මොස්කව්. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි D. මොස්කව්. හරි. එහෙනම් අද දවසේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි සහරා කාන්තාරයේ පිහිටා ඇත්තේ කුමන මහද්වීපයේද? A. ආසියා, B. ඕස්ට්‍රේලියා, C. අප්‍රිකා, D. දකුණු ඇමරිකා. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. අප්‍රිකා. හරි. එහෙනම් අද දවසේ ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නයට යමු. අද දවසේ ප්‍රශ්නය තමයි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ උපන් ස්ථානය ලෙස හඳුන්වන රට කුමක්ද? A. ඉතාලිය, B. ග්‍රීසිය, C. ප්‍රංශය, D. ඊජිප්තුව. හරි. ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරේ කියලා? උත්තරේ දන්නා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණයත් කමෙන්ට් කරගන්න අමතක කරන්න. හරි. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු කරන්න. සුබ දවසක්.